මෙහෙමයි නිින්දෙන් ඇහැරිලා වගේ එකපාරටම කියන්නේ නෑ මෙහෙමයි නෑ මේක ඇත්තනේ. දැන් අපේ වැඩිමිලට තෙල් ගන්න වෙලා තියෙන්නේ මේ යුද්ධෙ හින්දා නෙවෙයි. බිලියන ගානක පාඩුවක් වුණා මේ ගල්ලංගුරු වංශාවෙන්. යුද්ධෙම නෙවෙයි ඒක හේතුව. මොකද ගල්ලංගුරු බාල ගල්ලංගුරු ගෙනාපු හින්දා දා කරපු දේවල් වල ප්‍රතිඵල නේද අදටත් මේ බුද්ධ හින්දා නැති හින්දානේ මහත්තයෝ මේගලොන්ට වසර පහක සර්විස් ඩීමෝ වෙතින් සම්පූර්ණයෙන් නොමිලේ. වැඩි විස්තර සඳහාම තන්න. දිනේශ් නීතිශතුමාගේ මේ ප්‍රශ්න අහන්නේ දැන් සහන මිලට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ සහනක් දීලා ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන ගියා කියලා ඔබතුමා කිව්වේ. නෑ අපි මේක කළමනාකරණය කරා කියන එක. ඒ කියන්නේ දැන් අන්න හරි. කොහොමද කළමනාකරණය අපි ඔය QR මේ මේක අඳුනලා දුන්නා. මං අහන්නේ මේ තෙල් ස්ටොක් ගැන නෙමෙයි මං අහන්නේ තෙල් මාකට් එක. තෙල් මිල මම අහන්නේ තෙල් මිල දැන් UNP එක කිව්වෙත් මට මතක විදිහට මේක හරිය හොඳට ලිබරලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළක් කරන්න ඕනේ. ඒකනේ සිනෝපැක් එහෙම ආවේ. විවිධ ප්ලේයර්ස්ලා ආවේ ඒකනේ. ඒගොල්ලෝ ඉන්නේ ඒකනේ. ඒකාධිකාරය අඩු කරන්න ඕනේ. නැති කරන්න ඕනේ. දැන් එතකොට ඒකාධිකාරය අඩු කිරීම විතරක් නෙමෙයිනේ. දැන් ඔබතුමාගේ මේ දේශපාලන පක්ෂය කරපු යම්කිසි ක්‍රියාවක් තියෙනවා. වැඩි ගානට තෙල් මිලට අරගෙන මිනිස්සුන්ට සහන මිලට තෙල් ටික දුන්නා. හරි. එතකොට අනිත් පැත්තේ මොකද කරේ? මේ අතින් එහෙම දෙනවා. මේ අතින් ආයි භාණ්ඩාගාරය මොකද කරේ? භාණ්ඩාගාරය මොකද කරේ? භාණ්ඩාගාරය ෂේප් එකේ ආපහු සල්ලි දෙනවා. එහෙම නේද ගියේ? එතකොට අන්තිමට පීඩාවටපත් උනේ දැන් රුපියල් 100ට විතර තිබ්බ ගානට තෙල් මෙහෙම යනකොට 400ට 500ට වැඩිගෙන ගියා. හා ඔබතුමා පිළිගන්නව නේද? නෑ මෙහෙමයි. නිින්දෙන් ඇහැරිලා වගේ එකපාරටම කියන්නේ නෑ මෙහෙමයි නෑ මේක ඇත්තනේ. නෑ ඔබතුමායි ඒ වෙලාවේ තිබ්බ ආර්ථිකය එතකොට මේ වෙලාවේ මොන වගේ ආර්ථිකයක්ද තියෙන්නේ? නෑ පොඩකින් එතෙන්දී අපි අර කිව්වා වගේ ඔයාම කියපු විදිහට අපි ඒක සිනොපෙක් වගේ වෙන ආයතන ගෙනල්ලා ඒකේ තරඟකාරීත්වයක් ඇති කරා. හරිද? එතකොට මම කිව්වේ උමායා මේක දැන් බලන්න දැන් මේ තෙල් මිල වැඩි වෙන්නේ මේ ආණ්ඩුව පුනා කියන්නේ මේ යුද්ධ හින්දා කියලානේ. හරිද? මමත් මේ කියන්නේ තෙල් මිල වැඩි උනේ ඒ කාලේ ඉඳලම මේ විදිහට නේද කියලා. ඒ කාලේ මිනිස්සුන්ට සාක්කුවට මේ බර දැනුනේ නැති වුණාට සහන මිලට තමයි ඕගොල්ලෝ තෙල් ටික සහනශීලී ලෙස තමයි ජනතාවට තෙල් ටික දුන්නේ. ආණ්ඩුව ගෙව්වා. අනිත් පැත්තෙන් භාණ්ඩාගාරයෙන් සල්ලි ටික මේ වියදම මේ බර දරාගත්තා. එහෙමනේ උනේ. එතකොට දැන් ඔබතුමාලා කියන්නේ දැන් ඒ කාලේ ඔබතුමාලා කිව්වම ඔයිල් මේක වහන්න ඕනි කියලා මේ තෙල් පිරිපහදුව වහන්න ඕනි කියලා කිව්වා. පාඩුයි කියලා කිව්වා. මේවා ඔක්කොම කියලා තරගකාරී මිලට තෙල් දෙන්න සැපයුම් කරුවොත් ගෙනාවා. දැන් කිව්වනේ කොහොමද මොකද කියලා දැන් ඔය තරගකාරී මිලට තෙල් දෙන්න ගෙනාපු ඔබතුමාගේ කාලේ තරගකාරී ආයතනටත් පාඩුයි. ඒගොල්ලන්ටත් පාඩුයි. එහෙනම් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් තෙල් ටික දැන් සහන මිලට දෙන්න බෑ. මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. මං අහන්නේ දැන් ඔබතුමා නිකන් හිතන්න දැන් ඔබතුමා නිකන් කතා කරන්නේ උඩින් වැටිලා වගේ අර දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා දන්නෙත් නෑ වගේ. ඒ කාලේ අමාරුයි. මේ කාලේ ඊට වැඩිය අමාරුයි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? නෑ ඒ කාලේත් අමාරුයි මේ කාලේ ඒ කාලේ අපි ප්‍රශ්න හරියට කළමනාකරණය කරා. හරිද? කළමනාකරණය කරා. එතකොට අපි ඔමායා දැන් කළමනාකරණය කරන්න දැන් අපේ වැඩිමිලට තෙල් ගන්න වෙලා තියෙන්නේ මේ යුද්ධෙ හින්දා නෙවෙයි. බිලියන ගානක පාඩුවක් වුණා මේ ගල්ලංගුරු වංශාවෙන්. අද ඒ බරත් සාමාන්‍ය පාරිභෝගිකයකට දරන්න වෙලා තියෙන්නේ. මේ රටේ වැඩි වෙච්ච හැම දැන් මේ වෙනකොට මේ ආණ්ඩුව 7 වතාවක් තෙල් මිල වැඩි කරලා තියෙනවා. ඒ 7 වතාවක් තෙල් මිල වැඩි කරේ ගල්ලංගුරු ප්‍රශ්නය නිසාමද? ඔබතුමා කිසිම උත්තර දෙන්න ඕනේ. ගල්ලංගුරු වංචාව. එතකොට අද දැන් මං අහන්නේ යුද්ධේ මේකට සම්බන්ධ නැද්ද? යුද්ධේ සම්බන්ධය යුද්ධෙම නෙවෙයි ඒක හේතුව. මොකද ගල්ලංගුරු බාල ගල්ලංගුරු ගෙනාපු හින්දා එදා ඉඳලා ඕගොල්ලෝ හොඳට එදා කරපු දේවල් වල ප්‍රතිඵල නේද අදටත් මේ බුද්ධ විදිහට නැති හින්දානේ මහත්තයෝ මේගොල්ලොන්ට ඒක මේගොල්ලෝනේ නෑනේ මායා. ඔයා කියන විදිහට. ඔයා කියන විදිහට වැරදිනේ මේ ටීචර්තුමා. ඔබතුමාලා ඒ දවස්වල භාණ්ඩාගාරයට පරදිලා මිනිස්සුන්ට නිකන් දේවල් දීලා මිනිස්සුන්ට බර දරන්න වෙලා. හෙට වෙන්නත් ඕනේ ඒකද එතකොට? නෑ මම කියන්නේ දැන් ක්‍රමයේ සිස්ටම් චේන්ජ් එකකට ආපුවා. එතකොට ඒකේ වගකීම් බාර ගන්නවද? ඒ කාලේ විච්ච දූෂණ වංචා මිනිමරුම් ඒ වගේ වගකීම ඕගොල්ලෝ බාර ගන්නවා. ඒ කාලේ විච්ච දූෂණ වංචා සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනම ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු මහජන වරම දුන්නේ මේගොල්ලොන්ට ඒ හොයන්න. හරි ඔයා කියන්නේ එහෙනම් නීතිචතුමා අපිට මේ වගේ අර්බුදකාරී වෙලාවක ඒ කාලේ දැන් ටිකක් අමාරුයි. මේ කාලේ සෑහෙන්න අමාරුයි. වංචාත් වෙලා කියමුකෝ. එතකොට යුද්ධෙත් වෙලාත් කියලා කියමුකෝ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දැන් හිටියනම් මොකෝ කරන්නේ?
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් දෙන්නේ නැහැ. හරි හිටියනම් මොකද කරන්නේ? සහ දැන් ගන්නවනම් මොකද්ද ඔව්, සලස් දැන් ආර්ථික ඊළඟ අවුරුදු පහේ පට්ට ලස්සට කරලා දෙයි මේගොල්ලෝ. කැමති නියෝජ්‍ය නෑ මට උත්තරයක් හම්බුන්නේ නැහැ රොෂාන්. නෑ අපි නෑ මං අහන්නේ සරලව මෙච්චරයි මං අහන්නේ. සරලව මම මෙච්චරයි අහන්නේ. ඔබතුමාලා ඒ කාලේ සහන මිලට භාණ්ඩාගාරයට බර දරා ගන්න දීලා සහන මිලට මිනිස්සුන්ව සතුටු කරා. දැන් එහෙම කරන්න බෑ. භාණ්ඩාගාරයටත් බර දරා ගන්න අමාරුයි. IMF කොන්දේසි අනම්මනම් තියෙනවා. ඔබතුමාලා ඒ කාලේ කරපු ඒවා තමයි මේ දැන් අපි භුක්ති විඳින්නේ ජනතාව විදිහට කියලා. ඒක තේරෙන්නේ නැද්ද?